Hi, I'm Ayomi Abhyavikram. So this is my channel Life with Ayo. So if you're new to my channel, please subscribe my channel and stay connected with me. So let's go to our vlog. එලවල් ඉවරයි නේද? දැන් මොකද කරන්නේ? ජොබ් එකක් කරනවද? නැත්නම් ඩිග්‍රී එකක් කරනවද? නැත්නම් අබ්‍රෝඩ් යනවද? ඒ ඉවරයි කියන්නේ ජීවිතේ ඉවරයි කියන එකද? නැහැ. ඒ ඉවරයි කියන්නේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න එකට. අද මේ වීඩියෝ එක ඒ ඉවර කරපු ඔන්න ඕගොල්ලොන්ට. ස්පෙෂලි ෆියුචර් එක ගැන කන්ෆියුස් වෙලා ඉන්න ඔන්න ඔයාට. අපි ස්කූල් ගිහින් ඉගෙන ගත්තේ සබ්ජෙක්ට්ස් ගැන. ඒ වගේම සබ්ජෙක්ට්ස් වලට මාර්ක්ස් ගන්නේ කොහොමද? එක්සෑම් කරන්නේ කොහොමද කියන එක විතරයි. හැබැයි අපි ස්කූල් වලින් ඉගෙන ගත්තේ නැහැ අපි කොහොමද ජොබ් එකක ඉන්ටර්විව් එකකට ෆේස් කරන්නේ. කොහොමද ජොබ් ඉන්ටර්විව් එකකට ආන්සර්ස් දෙන්නේ. ඒ වගේම කොන්ෆිඩන්ට් එක බිල්ඩ් අප් කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි ටයිම් මැනේජ්මන්ට් කරගන්නේ කොහොමද? ටීම් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ස්කිල් ඩෙවලොප්මන්ට් කරගන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් අපි බලමු අද ඒ දේ කරන්නේ කොහොමද කියලා. ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාට ස්කිල්ස් නැත්නම් ජොබ් එකක් ගන්න හරිම අමාරු දෙයක්. ශ්‍රී ලංකා ජොබ් මාකට් එකේ වැදගත්ම රික්වයර්මන්ට් එක මොකක්ද? ඒක ඔයත් දන්නවා. ඒ තමයි ඉංග්ලිෂ් කමියුනිකේෂන් කියන එක. ඉංග්ලිෂ් කතා කරද්දී ඔයාගේ ග්‍රැමර් පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ඇක්සන්ට් එක ඒක බ්‍රිටිෂ් නැත්නම් ඇමරිකන් වෙන්න ඕනේ නැහැ. ඔයාට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් නම් එහෙනම් ඔයාට ජොබ් එකක් ගන්න ලේසි. එතකොට ඔයාට ඉංග්ලිෂ් බැරි කෙනෙක් නම් කොහොමද අපි ඩෙවලොප් වෙන්නේ? ඔයාට ඩෙවලොප් වෙන්න පුළුවන් ඉංග්ලිෂ් novels නැත්නම් ස්ටෝරි බුක්ස් කියවලා. ඒ වගේම ඉංග්ලිෂ් මූවීස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි YouTube එකේ ඉංග්ලිෂ් වීඩියෝස් තියෙනවා. ඒ දේවල් ඔයාට රිෆර් කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්ලිෂ් නිවුස් පේපර්ස්, ඒ වගේම ඉංග්ලිෂ් TV ෂෝස්, ඒ වගේම ඉංග්ලිෂ් රේඩියෝ ෂෝස් වලට ඔයාට ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒවයිනුත් ඔයාගේ ඉංග්ලිෂ් නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙනවා. වගේම තමයි ඔයාට මිරර් එක ඉස්සරහට ගිහිල්ලා තමන් තනියම ඉංග්ලිෂ් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට යාළුවෙක් ඉන්නව නම් එයත් එක්කත් ඔයාට ඉංග්ලිෂ් ඩයලොග්ස් හුවමාරු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාගේ ඉංග්ලිෂ් කමියුනිකේෂන් ස්කිල් එක ඔයාට බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඉංග්ලිෂ් කියලා කියන්නේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒක ස්කිල් එකක්. ස්කිල් එකක් ඉබේටම වෙන්නේ නැහැ. ඒක ට්‍රේන් කරන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඉංග්ලිෂ් ස්පීකින් එක ඉම්ප්‍රූව් කරගන්න ඔයාවම විසින් ට්‍රේන් කරන්න. ඔයාගේ අසයින්මන්ට් මාර්ක්ස් වලට වඩා ඒ වගේම ඩිග්‍රී එකට වඩා sometimes soft skills decide your future. ඔයා ඉන්ටර්විව් එකකට ගියාම ඔයාට කමියුනිකේට් කරන්න බැරි නම් හැබැයි ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? කමියුනිකේට් කරන්න බැරි නම් ඔයාට ජොබ් එකක් ලැබෙයිද? Oh my god. Okay, we will see what are the most important soft skills. First one is communication, confidence, teamwork, time management, leadership skills and problem solving. මෙන්න මේවා තමයි most important soft skills ගණයට අයිති වෙන්නේ. soft skills කියන්නේ ඔයා books වලින් learn කරන දෙයක් නෙමෙයි. soft skills කියන්නේ ඔයාගේ attitude එක. ඔයා කොහොමද මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ? ඔයාට ප්‍රශ්නයක් ආවම ඒක කොහොමද විසඳන්නේ කියන එකයි. අපි බලමු කමියුනිකේෂන් ස්කිල් එක. මොකද්ද මේ කමියුනිකේෂන් ස්කිල් එක කියලා කියන්නේ? ඔයාට ඔයාගේ අදහස් ඉතාමත් පැහැදිලිව අනුන්ට කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි කමියුනිකේෂන් ස්කිල් එකක් කියලා කියන්නේ. අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. ඔයා ඉන්ටර්විව් එකකදී ඉතාමත් කෙටියෙන් සහ පැහැදිලිව උත්තර ලබා දෙනවා. අන්න ඒකත් කමියුනිකේෂන් ස්කිල් එකක්. ඒ වගේම හිතන්න ඔයා ජොබ් එකකදී ඔයා මීටින් එකක් අතරතුර ඉන්නවා කියලා. ඉතින් මේ මීටින් එක අතරතුරේදී ඔයාට කතා කරන්න වුණොත් ඔයාගේ අදහස් අනිත් අයට ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා. ඉතින් මේකත් කමියුනිකේෂන් ස්කිල් එකක්.
කමියුනිකේෂන් ස්කිල් එකේදී ඔයා නොකළ යුතු දෙයක් තියෙනවා. ඔයා නිතරම කියන්න බැහැ මට මේක කරන්න බැහැ. ඒ වෙනුවට ඔයා කියන්න ඕනේ මට මේක කරන්න පුළුවන්. මට ඔයාගේ උදව් තියෙනවා නම් මට මේ දේ මෙහෙම කරන්න පුළුවන්. අන්න ඒක තමයි හොඳම කමියුනිකේෂන් ස්කිල් එක. දෙවෙනි ස්කිල් එක තමයි කොන්ෆිඩන්ට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ආත්ම විශ්වාසය. ඒ කියන්නේ ඔයා සියල්ල දත් කියන එක නෙමෙයි. ඔයාට දෙයක් කරන්න තියෙන ආත්ම විශ්වාසය. අපි මේ විදිහට එක්සාම්පල් එකක් ගමු. හිතන්න ඔයා ඉන්ටර්විව් එක තමයි ඉන්නේ. හැබැයි ඔයා ඉන්ටර්විව් එකේදී නර්වස් වෙනවා. වෙනුවට ඔයා ඒ ඉන්ටර්විව් එකට හොඳට ෆේස් කරනවා. ක්ලියර්ලි ආන්සර්ස් දෙනවා. මෙන්න මේකත් කොන්ෆිඩන්ට් එකක්. ඒ වගේම තමයි සෙනග ඉස්සරහට ගිහිල්ලා ඔයා බය නැතුව කතා කරන්න පුළුවන් කියන එක. ඒකත් කොන්ෆිඩන්ට් එකක්. ඔයාට නිව් ටාස්ක් එකක් දුන්නොත් ඒක ඔයා ඇක්සෙප්ට් කරන එක. මෙන්න මේකත් හොඳම කොන්ෆිඩන්ට් එකක්. මෙන්න මේ කොන්ෆිඩන්ට් එක යටතේ ඔයා නොකළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට ටාස්ක් එකක් බාර දුන්නම ඔයා ඒක මට කරන්න බැහැ කියලා මග අරින්න එපා. ඔයා කියන්න ඕනේ ඒක මට කරන්න පුළුවන්. මම තවදුරටත් ඒ පිළිබඳව ඉගෙන ගන්න කැමතියි. අන්න ඒක තමයි බෙස්ටම බෙස්ට් ආන්සර් එක. අනිත් සොෆ්ට් ස්කිල් එක බලමු. ටීම් වර්ක් කියන එක. ඒ කියන්නේ ඔයාට අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව. අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔයාට අසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. හැබැයි ඒක තනියම කරන අසයින්මන්ට් එකක් නෙමෙයි. ගෲප් එකත් එක්ක කරන අසයින්මන්ට් එකක්. එතකොට ඔයාට ඉන්නවා ඔයාගේ වටේ තව ටීම් මෙම්බර්ස්ලා. ඉතින් ඔයාට ස්මූත්ලි ඒ අසයින්මන්ට් එක කරන්න පුළුවන් නම් ඒ වගේම මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් ආවොත් ඔයාට ඒක සෝල්ව් කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි බෙස්ට්ම බෙස්ට් ටීම් වර්ක් එකක් කියලා කියන්නේ. මේ ටීම් වර්ක් එක කියන එක ඉම්ප්‍රූව් කරගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයාට වොලන්ටියර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඉතින් ඔයාට ඒවත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෲප් වර්ක්ස් වලට ඔයාට ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙන්න පුළුවන්. අන්න ඒකෙනුත් පුළුවන් ඔයාට ටීම් වර්ක් කියන ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඊට අමතරව ඔයාට පුළුවන් අනිත් අයට අහුම්කම් දෙන එක හැබිට් එකක් කරගන්න. ඒකෙනුත් පුළුවන් ඔයාට මේ ටීම් වර්ක් කියන ස්කිල් එක ඩෙවලොප් කරගන්න. නෙක්ස්ට් ස්කිල් එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එක. ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ කාලය කළමනාකරන එක. හැබැයි මෙතනදී ඔයා කරන්නම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ෆෝන් එක යූස් කරන එක හරියටම ලිමිට් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. එතකොට ඔයාට පුළුවන් ඉබේටම ටයිම් මැනේජ්මන්ට් කරගන්න. ඒ කියන්නේ ඔයාට දෙයක් දුන්නම කරන්න ඒ වෙලාව ඇතුළත හෝ ඒ වෙලාවට කලින් ඒ වැඩේ ඉවර කරගන්න මෙන්න මේ ටයිම් මැනේජ්මන්ට් එක තුළින් පුළුවන්. ඒ වගේම පුළුවන් ඔයාට ටයිම් මැනේජ්මන්ට් කරන්න ඔයාට ඩේලි ප්ලෑන් එකක් ෆලෝ කරලා. ඔයා ටයිම් මැනේජ්මන්ට් කියන එක ඉම්ප්‍රූව් කරගන්න නම් මොනවද කරන්න ඕනේ? ඔයාට පුළුවන් ටු-ඩූ ලිස්ට් එකක් යූස් කරන්න. ඒ කියන්නේ අද දවස ඇතුළත මම මොනවද ඉවර කරන්න ඕන ටාස්ක් කියලා ටු-ඩූ ලිස්ට් එකක් ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි මම කලිනුත් කිව්වා වගේම ෆෝන් එක යූස් කරන එක ලිමිට් කරන්න ඕනේ. අන්න මේ දේවල් ඉම්ප්‍රූව් කරොත් ඔයාට ලේසියෙන්ම ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් එක මැනේජ් කරගන්න පුළුවන්. නෙක්ස්ට් සොෆ්ට් ස්කිල් එක තමයි ප්‍රොබ්ලම් සෝල්විං. ඒ කියන්නේ ප්‍රශ්න විසඳීමේ හැකියාව. ඔයාට මොනයම් හෝ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඔයාට ඒක විසඳගන්න අනිවාර්යයෙන්ම මොලයක් තියෙන්න ඕනේ. ඉතින් ප්‍රොබ්ලම් සෝල්විං කියන්නේ ඒකට. අපි හිතමු ඔයා ගෲප් වර්ක් එකක් කර කර හිටියා කියලා. ඔයාලා අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අන්න ඔයාට හැකියාව තියෙන්න ඕනේ ඒක ඒ ප්‍රොබ්ලම් එක හරිම පීස්ෆුල් වේ එකකින් සෝට් අවුට් කරන්න. මෙන්න මේකට කියනවා අපි ප්‍රොබ්ලම් සෝල්විං එකක් කියලා. අපි ඊළඟට තියෙන සොෆ්ට් ස්කිල් එක බලමු. work ethic and attitudes. ඒ කියන්නේ වැඩ කිරීමේ ආකල්පය කියන එක. මේකට ඔයාට ඩිග්‍රී එකක් තියෙන්නම ඕනේ නැහැ. එතකොට ඔයාට දෙන වැඩේ හරි වෙලාවට
ඉවර කරනවද කියන එක. ඒ වගේම අපි හිතමු ඔයා ජොබ් එකකට යනවා කියලා. එතකොට ජොබ් එකකට නැත්නම් ඔයා ඩිග්‍රී කෝස් එකකට යනවා කියලා හිතමු. ඔයා on time ඔයාගේ ක්ලාස් එකට එන්ට වෙනවද? නැත්නම් ඔයා on time ඔයාගේ වර්ක් ප්ලේස් එකට එන්ට වෙනවද කියන එක තමයි මෙන්න මේ ස්කිල් එකෙන් ඔයාට මූලිකවම ඉගෙන ගන්න ලැබෙන්නේ. So, employer like honest people, responsible people, positive mindset people. Next soft skill එක තමයි leadership කියන එක. මේ leadership කියන්නේ ඔයා boss වෙනවා කියන එක නම් නෙමෙයි. ඔයාට responsibility එකක් ගන්න පුළුවන්ද කියන එක. ඒ වගේම ටීම් එකක් කෝඩිනේට් කරන්න පුළුවන්ද කියන එක. මෙන්න මේ දේවල් වලට අපි කියනවා leadership එකක් කියලා. හරි. අපි බලමු ඊළඟට skills develop කරන්න පුළුවන් trusted places මොනවද කියලා. University of Moratuwa. එතකොට මේ University of Moratuwen ඔයාට පුළුවන් free IT සහ tech courses කරන්න. Vocational Training Authority. එතකොට මේකෙනුත් පුළුවන් ඔයාට IT courses සහ technical courses follow කරන්න. ඒ වගේම ඊළඟට තමයි British Council එක. මේකෙන් පුළුවන් ඔයාට English and communication එක develop කරගන්න. Google Digital Marketing කියන එක. මේකෙන් පුළුවන් ඔයාට free digital marketing ගැන ඉගෙන ගන්න. Coursera සහ Udemy කියන websites වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ online skills develop කරගන්න. ඔයා A level ඉවරයි නම් ඔයාට පුළුවන් jobs වලට යන්න. එතකොට ඔයාලා සමහරක් job advertisement එක දැකලා ඇති experience නැත්නම් මෙන්න මේ job එක දෙන්න බෑ කියලා. ඉතින් ඔයා after A level නිසා ඔයාට පුළුවන් internship programs වලට attend වෙන්න. එතකොට මේ දේවල් paid වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුදල් ගෙවන internship වෙන්නත් පුළුවන්. ඒ වගේම මුදල් නොගෙවන internship වෙන්නත් පුළුවන්. එතකොට ඔයා යන internship එකට මුදල් ගෙවන්නේ නැත්නම් ඒකට හරි යන්න. මොකද ඔයාට experience එක තමයි අනාගතයේදී job එකකට යන්න තියෙන හොඳම හොඳ qualification එක. ඉතින් මම recommend කරනවා ඔයා after A level නම් ඔයා හොඳ internship එකක්. ඒ කියන්නේ ඔයාගේ මුලින් ඔයා කරන්න ඕනේ ඔයා යන path එක decide කරන එක. ඊට පස්සේ ඔයා internship programs බලන්න. ඊට පස්සේ බලන්න ඒක paidද unpaidද කියලා. ඔයා ඒ කියන්නේ මුදල් ගෙවනවද ඔයාට? නැත්නම් ඔයා මුදල් ගෙවන්න නැද්ද? ඒ කොහොම වෙතත් ඔයා internship එකකට යන්න. මොකද ඒ ලැබෙන job experience එක ඔයාට ඉස්සරහ කාලෙකදී ගොඩාක්ම වැදගත් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම internship එකකට යන්න ඕනේ. ඒකට මේ degree එකක් කියන්නේ life guarantee එකක් නන් නෙමෙයි. Skill plus attitudes plus consistency equals success. මෙන්න මේ තුන තියෙනවා නම් ඔයා දිනු. එතකොට ඔයාගේ ලයිෆ් එකයි ඔයාගේ යාළුවන්ගේ ලයිෆ් එකයි කම්පෙයාර් කරගන්න එපා. ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ රේස් එක ඔයා යන්න ඕනි. ඒක නිසා ඔයාට ගැළපෙන ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා ඩිසයිඩ් කරලා ඔයාගේ ගමන ඔයා යන්න. මොකද මේ ගමන ඉතාමත් වැදගත් අපේ ඉස්සරහ ජීවිතේට. A level ඉවරුණා කියලා ඔයා ස්ටොප් වෙන්න නම් එපා. ඔයා හැමදාම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ස්කිල්ස් ඩිවෙලොප් කරගන්න ඕනේ. ඔයා ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. එක්ස්පීරියන්ස් කියන එක ඇති කරගන්න ඕනේ. මෙන්න මේ දේවල් තිබ්බොත් ඔයාගේ ජීවිතේ කාටවත්ම වටන්න පුළුවන් වෙන එකක් නැහැ. ඔයා ඔයාගේ ජීවිතේ ඉතාමත් සාර්ථක විදිහට ගත කරන්න පුළුවන් ජීවිතයක් වෙයි. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයා කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න කැමති නම් ෂෙයා කරන්න. මොකද ඒ මගින් ඔයාගේ යාළුවන්ටත් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට මේ වගේ more guidance videos ඕන නම් මාව subscribe කරලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye.